කන්පෙති සිරිතෙන් ගොඩවදිනා ගජමුතු පලසක් මල් එලනා පෙර කවි නදටම පාතියනා මංගල සක්මනසේ කදිමා වඩින කලබමින් ගජලීලා කුමුසේ සත් ලෙලවයි හිඳිනා ඇතුමන් පිටහඬ දේ හොරනා සරසමිනා කොහොමද ඔයාලට අද මම ඔන්න විශේෂ බ්ලොග් එකක් තමයි අරගෙන ආවේ. ඒ තමයි වාර්ෂිකව අපේ ගමේ තියෙනවා දෙවල්මඩු ශාන්ති කර්මය. ඉතින් මෙන්න මේ ශාන්ති කර්මය බලන්න අපි හැම අවුරුද්දෙම යනවා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ තියෙන ශාන්ති කර්මය බලන්නත් අපි මෙන්න මේ විදිහට පාන්දරින්ම ආවා. දැන් වෙලාව හරියටම 4යි කාලට විතර ඇති. පේනවනේ පාර දිගටම කඩවල් හදලා තියෙන්නේ මිනිස්සුන් පාන්දරම එන්නේ. ඉතින් ඔන්න අපි ඉක්මනට ආවේ උඩහ තියෙන දේවාලයේ ඉතින් මේ නටන්නේ තෙල් මේ නැටුම. බලන්නකෝ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ දෙවල්මඩුව ශාන්ති කර්මය ගැන කතා කරොත් මේ ශාන්ති කර්මය පාතරට ශාන්ති කර්මයක් විදිහට තමයි අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පළමුවන දෙවල්මඩුව ශාන්ති කර්මය පැවැත්වුණා කියලා සඳහන් වෙන්නේ රුවන්වැල්ල ආශ්‍රිත ප්‍රදේශයක. ඉතින් මේක පළවෙනියටම තියලා තියෙන්නේ පත්තිනි දේවිය සහ දෙවොල් දෙවියන් මුල් කරගෙන බව තමයි පත පොතේ නම් සඳහන් වෙන්නේ. ඉතින් මේකේ ඉතිහාසය ගැන තව හොයාගෙන ගියොත් එහෙම අපිට හම්බ වෙනවා මෙන්න මේ ශාන්ති කර්මය පැවැත්වුවේ සේරමාන් කියන රජතුමාගේ හිසේ තිබිච්ච රෝගයක් සංසිඳු වීම සඳහා කියලා. එතකොට මෙන්න මේ හිසේ තිබිච්ච රෝගී සංසිඳු වීමට නැත්නම් සුව කිරීමට පත්තිනි දෙවියන් සහ දෙවොල් දෙවියන් මුල් කරගෙන රුවන්වැල්ල ආශ්‍රිතව තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේක පවත්වලා තියෙන්නේ. හැබැයි ඉතින් වර්තමානයේදී නම් මේ පහතරට ප්‍රදේශවල දෙවොල් මඩුව පවත්වන්නේ බෝවන රෝගවලින් මිනිසුන්ව ආරක්ෂා කරලා දෙන්න කියලා කලට වෙලාවට වැසි ලැබිලා අටකොටු සෞභාග්‍යයෙන් හා සශ්‍රීකත්වයෙන් පිරී ඉදිරී යන්න කියලා තමයි. අපේ ගමේ ගොවිතැන්වත් කරලා අස්වැන්නු ලද්දී පළවෙනි කොටස වෙන් වෙන්නේ මෙන්න මේ කියන දෙවල් මඩුවට තමයි. ඉතින් බලන්නකෝ අවුරුද්දකට වතාවක් තියෙන මෙන්න මේ දෙවල් මඩුව බලලා යන්න පාන්දර කියලා වෙනසක් නැතුව ගමේ මිනිස්සු හැමෝම මෙතෙන්ට එනවා බලලා ඇඳලා ආශිර්වාද ලබාගෙන යන්න. ඉතින් ඔන්න වෙනදා වගේම මේ පාරත් නර්තන කණ්ඩායම් කිහිපයක්ම මේ ශාන්ති කර්මයට සම්බන්ධ වෙලා මේක ඉදිරිපත් කරන්න එකතු වෙලා තිබුණා. ඉතින් දැනගන්න ලැබුණ විදිහට නර්තන පරම්පරා 3ක ශිල්පීන් තමයි මේ කියන දෙවල් මඩුව ලස්සන කරන්න මේ පාර සම්බන්ධ වෙලා තිබුණේ.
ඉතින් කලිනුත් කිව්වනේ මෙතන නර්තන පරම්පරා 3ක ශිල්පීන් සම්බන්ධ වෙලා හිටියා කියලා. ඉතින් බලන්නකො ලොකු කුඩා ભેදයකින් තොරව මේ ශිල්පීන් පුදුම විදිහට දක්ෂ විදිහට ඒගොල්ලන්ගේ නර්තනය මෙන්න මේ විදිහට ඉදිරිපත් කරා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න පැය කිහිපයක දීර්ඝ කාලයකට පසුව මෙන්න මෙහෙම තමයි යාළගේ තෙල්මේ නර්තනය අවසන් කළේ. ඉතින් ඔන්න තෙල්මේ නැටුම නටලා ඉවරුණාට පස්සේ මේ පටන් ගන්න හදන්නේ දෙවල් මඩුවේ අවසාන නැටුම. ඒක තමයි වාහල නැටුම කියලා කියන්නේ. වාහල නැටුමේදී මෙන්න මේ ශිල්පියෙක් තමයි වාහල නැටුම ඉදිරිපත් කරන්නේ. ඒ ශිල්පියා මෙන්න මේ ප්‍රධාන කපගහ ළඟදී පේ කරලා ඉවර වෙලා ඒ පේ කිරීමෙන් අනතුරුව තමයි නර්තනයේ යෙදෙන්නේ.
දැන් උඩ හදුවන්න බාර හදාගන්න නේද? දැන් ඔයලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගෙවිලා යන්නේ වාහන නැටුමේ අන්තිම අවස්ථා ටික. ඉතින් මේ වීඩියෝ එක චුට්ටක් දිග වෙන හින්දා මම චුට්ටක් ඒක වැඩි කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති කොච්චර වෙලාවක් තිස්සේ මේ ශිල්පියා ඉතා දක්ෂ අයුරින් එයාගේ නැටුම ඉදිරිපත් කරාද කියලා. ඉතින් වාහන නැටුම පටන් ගනිද්දී වෙලාව උදේ 5යි කාලෙට විතර ඇති. ඔයාලට පේනවා ඇති දැන් නම් වෙලාව ගිහිල්ලා දැන් වටපිටාවෙන් හොඳටම එළිය වැටිලා තියෙන්නේ. ඉතින් වටපිටාවේ තියෙන ගම්වල ඉන්න මිනිස්සු ටික ටික ඇවිල්ලා දැන් නම් හොඳටම මෙතන සෙනඟ පිරීලා කියලා ඔයාලට පේනවා ඇති.
ඉතින් ඔන්න වාහන නැටුම ඔන්න ඔය විදිහට තමයි අන්තිමේදී අවසන් වුණේ. ඔයාලට පේන්නේ නැති එම නැටුම දක්වපු ශිල්පියා උඩ දේවාලයට ගිහින් ඉවර වෙලා එතනට ගිහින් තමයි ඔය නැවත පල්ලෙහාට ආවේ. ඉතින් ඔන්න වාහන නැටුම ඉවර වුණාට පස්සේ අපි හැමෝම උඩට ආවාපහු පත්තිනි දේවියගේ පිළිරුවට වැඳලා ඉවර වෙලා ආශිර්වාද ලබා ගන්න. ඔන්න ඉතින් අපි පහලට ආවා ආයෙමත් ගෙදර යන්න. දැන් වෙලාව උදේ හරියටම 8:00 විතර ඇති. පේනවනේ සෙනඟ කොච්චරක් ඉන්නවද කියලා. එහෙනම් ඉතින් ගිහින් එන්නම් අපේ වීඩියෝ එකකින් ආයෙමත් අලුත් එකකින් හම්බ වෙමු.